මේක ඇවිල්ලා Game of Thrones fans වලට සුපිරි නිවුස් එකක්. ඒගොන්ගේ කොන්ක්වෙස්ට් එක දන්නවනේ. හැමෝම ලයිව් ඇක්ෂන් එක කියලා බලන් ඉන්න හෙන්රි කැවිල් එහෙම අපි කාටද ඒගොන්ට දාලා ෆෑන් ආර්ට් එහෙම අපි දැකලා තියෙනවා. ඉතින් මේකේ ෆිල්ම් එකක් එනවා. ඒගොන්ගේ කොන්ක්වෙස්ට් එකෙන් ෆිල්ම් එකක් එනවා. සෙල්ලන්නේ ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් එන්නේ තියටර්ස් වලට. ඉතින් මේක ඇවිල්ලා Game of Thrones යුනිවර්ස් එකේ තිබ්බ ලොකුම සිද්ධි වලින් එකක්. ඒගොන් පළවෙනි ඒගොන් මට මතක විදියට ඒගොන් ටාගේරියන් රාජධානි වෙස්ටරොස් වලට තියෙන රාජධානි 7න් 6ක්ම යටත් කරගෙන එයාගේ ජයග්‍රහණය කරන සිද්ධියක් තමයි තියෙන. ඉතින් සෙල්ලම් නෑ ඒක ලොකු බැටල් එකක් අර එහෙම තියෙන බැටල් ගොඩක් තියෙන තැනක් මට මතක විදිහට. ඉතින් රෞද්‍ර බැලේරියන් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ කවුද වේගාර් ඉන්නවා. ඊට පස්සේ මරාසික්ස් හරි කවුරු හරි තව මකරෙක් ඉන්නවා. ඒත් එක්කම ඉතින් මෙයාගේ සිස්ටර්ස්ලා දෙන්නත් ඉන්නවා. කවුද විසෙන්යා ටාගේරියන් ඊට පස්සේ රේනිස් හරි මට මතක නෑ හරියටම. ඉතින් සෙල්ලන්නේ ලොකුම ලොකු ෆිල්ම් එකක් තමයි එන්නේ යන්නේ. Game of Thrones ෆිල්ම් ඇවිල්ලා නැහැ මෙච්චර කාලයකට අපිට මේන පළවෙනි ෆිල්ම් එක. මේ පළවෙනි ෆිල්ම් එකම ලොකු ෆිල්ම් එකක් එන්නේ. ඉතින් මේක තමයි Game of Thrones වල තියෙන අලුත්ම නිවුස් එක සහ සුපිරිම නිවුස් එක මේ දවස්වල යන.